Hi, welcome to my YouTube channel. ඔයාලා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරන්න. අද අපි ඔයාලා හැමෝම දන්න ගැටඹ බෝධින් වහන්සේ වැඳ ගන්න ගියා. හැමදාමත් වගේ අදත් ගැටඹ බෝධින් වහන්සේ වැඳ ගන්න ගොඩක් මිනිස්සු හිටියා. දැක්ක නේද අපේ පුතාට වෙච්ච. එයාට හනුන් කූරුම පත්තු කරලා ගහන්න යනකොට අත පිච්චුණා. එයා හැබැයි ඒක වැඩි ගණන් ගත්තේ නෑ. ඇත්තටම මේ පුදබිමට ආවහම හිතට ලොකු සහනයක් දැනෙනවා. ඒ ගැන කියන්න වචන නැහැ. අපේ පුතත් පන්සල් යන්න හරිම කැමතියි. එයා ඉතින් පන්සලේ හැම තැනම තියෙන දේවල් ගැන අහනවා. පොඩි අයට ඉතින් ප්‍රශ්නනේ. මේ දේවල් දකින්නකොට එයාලා ඉතින් එක එක දේවල් අහනවා. ඉතින් අපි ගැටඹ බෝසමිඳුන් වැඳගෙන ආපහු ගෙදර එන්න පිටත් වුණා. මේ පුදබිමට වෙලා කොච්චර හිටියත් යන්න හිතෙන්නේ නැහැ. ඒත් ඉතින් අපි ගෙවල් වලට යන්න ඕනනේ. අපි ඉතින් යන්න පිටත් වුණා. අපේ පුතාටත් ඉතින් කොහේ ගියා සෙල්ලම් කරන්න ටෝයි එකක් නම් ඕනෙමයි. සෙල්ලම් බඩු තියෙන තැනක් දැක්කොත් එයාට එතනින් මොනවම හරි ඕන. අප්පච්චිත් ඉතින් එයාට ඕන දෙයක් ගන්න ඉඩ දෙනවා. අද මෙයාට ඕන කීවේ මේ වගේ වතුර විදින තුවක්කුවක්. එතන තව ගොඩක් ලස්සන සෙල්ලම් බඩු තිබ්බා. ඒ වුණාට එයාට ඕන කේ මේ තුවක්කුව. බලන්නකෝ අප්පච්චි වතුර පුරවලා දුන්නට පස්සේ එයා එකෙන් සෙල්ලම් කරන හැටි. එයාට ඉතින් හරි සතුටුයි. එහෙම තමයි ඉතින් පොඩි ළමයිනේ. එහෙනම් අදට ගිහින් එන්නම්. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.